හෙලෝ ගයිස් යම්ටියුබ් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු රෙස්ටුරන්ට් එකේ රසටම නාසි ගුරාන් එකක් ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි අන්තිමට අපේ නාසි ගුරාන් එක එන්නේ. අපි දැන් බලමු අපිට මේකට මොනවද ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම අපිට ඕනි වෙනවා බාස්මති හාල් ග්‍රෑම් 500ක්. මේක ඔයාලට සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ හොඳින් සෝදාගත්ත කුකුල් මස් ග්‍රෑම් 300ක්. ඊට පස්සේ කොටු හැඩයට කපාගත්ත ලොකු කැරට් අලයක්. අපි කැරට් කපනකොට කොටුවට කපා ගන්න ඕනි. ඊට පස්සේ හීනීට කපාගත්ත ලීක්ස්. ඊට පස්සේ අපිට ඕනි වෙනවා කොටු හැඩයට කපාගත්ත මාළු මිරිස් කරල් දෙකක්. මේ තියෙන්නේ හීනීට කපාගත්ත ගෝවා. ගෝවා ගන්නකොට මේ වගේ පොඩි කප් එකක් ගන්න. ඊට පස්සේ අපිට ඕනි වෙනවා හොඳට තලාගත්ත ඉඟුරු සුදුලූණු. සුදුලූණු බිකි 6ක් පමණ ගන්න. මේ තියෙන්නේ අපි කලින් හදාගත්ත චිලි පේස්ට් එකක්. මේකෙන් මේ වගේ කප් එකක් ඕනි. මේස හැඳි 4ක් විතර. මේ තියෙන්නේ සෝයා සෝස්. සෝයා සෝස් මේස හැඳි 8ක් අපිට ඕනි වෙනවා. ඊට පස්සේ මේ තියෙන තක්කලි සෝස්. තක්කලි සෝස් වලින් මේස හැඳි 2ක්. ඊට පස්සේ අපිට මේක රස කරගන්න අවශ්‍ය වෙන සීනි සහ ලුණු. මේ තියෙන බිත්තර මේ වගේ බිත්තර වලින් ලොකු බිත්තර 2ක්. ඊට පස්සේ අපිට ඕන වෙනවා කොටු හැඩයට කපාගත්ත රතු ලුණු ගෙඩියක්. මේ තියෙන්නේ බෙල් පෙපර් නැත්තම් ඔයාලට ගන්න පුළුවන් ඉදුණු අමු මිරිස් කරල් 3ක්. ඒව රවුමට හීනට කපා ගන්න. දැන් අපි බලමු චිකන් එක මැරිනේට් කරන්න කොහොමද කියලා. චිකන් ගන්නකොට මේ වගේ කටු නැති කෑලි වලින් තෝරගන්න. දැන් අපි ඉස්සෙල්ලා මේකට ලුණු මේස හැඳි කාලක් විතර දා ගන්නවා. ඊට පස්සේ සෝයා සෝස් වලින් මේ විදිහට මේස හැන්දක් දාගන්න. අපි හොඳට තලාගත්ත ඉඟුරු සුදුලූණු වලින් මේස හැන්දි භාගයක් පමණ අරගෙන ඒකේ යුෂ ටික මෙන්න මේ විදිහට හොඳින් මිරික ගන්න. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට චිකන් කෑලි වලට හොඳට ඒක වදින විදිහට මේ විදිහට කලවම් කරගන්න. දැන් අපි මේක වහලා පැය කාලක් පමණ තියන්න ඕනේ මැරිනේට් වෙන්න. හොඳට වැසෙන පරිදි මේ විදිහට පියනකින් වහගන්න. දැන් අපි පැත්තකින් තියමු. මේ තියෙන්නේ හොඳින් සෝදාගත්ත බාස්මති හාල් ටික. අපි මේ බාස්මති හාල් එක උයාගන්නේ වතුර වැඩිපුර තියලා වතුර පෙරලා ගන්න. ඒ හින්දා ඔයාලා බය නැතුව වැඩිපුර වතුර තියාගන්න. බාස්මති හාල් එක තෝරගatti ටිකක් ඇට දිග හාල් එකක් තෝරගන්න. එතකොට තමයි අපේ නාසි ගුරාන් එක ගොඩක් රස වෙන්නේ. වතුර දාලා හොඳට ඇඟිලි පුරකින් ටිකක් උඩට වෙන්න වතුර දාලා හොඳට අපි බත් එක උයාගමු. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ වතුර ගොඩක් දාගන්න. දැන් අපි මේ බත් එක හොඳට උයාගමු. දැන් අපි බලමු බත් එක අපිට සාදා ගන්න අවශ්‍ය සෝස් එක කොහොමද හදාගන්නේ කියලා. අපිට මේකට ඕන වෙනවා සෝයා සෝස් මෙන්න මේ විදිහට මේස හැඳි 4ක්. ඊට පස්සේ අපිට ඕන වෙනවා සීනි මේස හැඳි 2ක්. මේ සෝස් එක අපි හොඳට කලවම් කරගන්න ඕනේ සීනි ටික දිය වෙනකන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා චිලි පේස්ට් මේස හැඳි 2ක්. මෙන්න මේ විදිහට අපි චිලි පේස්ට් ටික දාගෙන ඒකටම දාගන්නවා අපි තලාගත්ත ඉඟුරු සුදුලූණු වලින් මේස හැඳි භාගයක් විතර අරගෙන මේ විදිහට ඒකටත් අපි හොඳට මේක යුෂ ටික මිරික ගන්න ඕනේ.
මේකෙන් අපේ බත් එකේ හොඳ සුවඳක් වගේම රසයකුත් එනවා. මෙන්න මේ විදිහට සීනි ටික දිවෙනකම් හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා තක්කාලි සෝස් වලින් මේස හැඳි 2ක්. මේ සෝස් එක මේ විදිහට කලවම් කරද්දිත් අපිට සුවඳක් එනවා. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න. සීනි ඇට ටික හොඳට දිය වෙනකම් කලවම් කරගන්න ඕනේ. දැන් අපි බලමු අපේ බත් එක කොහොමද කියලා. මෙන්න මේ වගේ බාගෙට තැම්බිලා ඇටේ බත් ඇටේ මේ විදිහට කැඩෙන විදිහට ගොඩක් තද ගතියට නැතුව කැඩෙන විදිහට බත් එක උයා ගන්න ඕනේ. මේ වෙලාවේ විනාඩි 5ක් පමණ අපේ බත් එක තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේකේ වතුර ටික පෙරා ගන්නවා. මේ තියෙන දැන් බත් එක වතුර පෙරා ගත්තන් පස්සේ අපේ බත් එක දැන් මේකේ තෙත ගතිය යනකම් අපි ආයෙ බත් එක වහලා තව විනාඩි 5ක් පමණ උයා ගන්නවා. එතකොට අපේ බත් එක සම්පූර්ණයෙන් අපිට ඕනි විදිහට තැම්බිලා තියෙන්නේ. මේ තියෙන දැන් තැම්බුණාන් පස්සේ බත් එකට අපි ඊට පස්සේ මේ විදිහට පොල් තෙල් හැන්දක් පමණ එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. පොල් තෙල් එකතු කරගන්නේ ඇට ඇලෙන්නේ නැතුව ඇට වෙන් වෙලා තියෙන්න. ඊට පස්සේ මේ විදිහට හොඳින් කලවම් කරලා අපි ආයෙ පියනෙන් වහලා විනාඩියක් පමණ බත් එක තියා ගන්නවා. මේ තියෙන දැන් විනාඩි 12ක් පමණ උයාගත් අපේ බත් එක. දැන් මේ වෙලාවේ අපේ බත් එක ගානට තැම්බිලා මෙන්න මේ විදිහට තියෙනවා. දැන් බාස්මති හාල් එක හොඳට තැම්බිලා හොඳ සුවඳක් තියෙනවා. බත් එක අපි හොඳින් ඇට වෙන විදිහට කලවම් කරගන්න ඕනේ. දැන් අපි බත් එක පැත්තකින් තියලා අපේ බත් එකට ඕනි චිකන් ටික බැදගමු. තෙල් ටික හොඳට රත් වුණාන් පස්සේ මෙන්න මේ විදිහට අපේ චිකන් ටික තාච්චියකට දාලා අපි හොඳට බැද ගන්නවා. රන්වන් පාට වෙනකන් චිකන් ටික බැද ගන්න ඕනේ. විනාඩි 20ක් විතර චිකන් ටික බැද ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ටික එකතු කරලා අපි අපේ චිකන් ටික හොඳට බැද ගන්නවා. චිකන් ටික හොඳට බැදුනහම අපේ බත් එක ගොඩාක් රසවත් වෙනවා. මෙන්න මේ විදිහට සාමාන්‍ය ගින්දර වැඩි වෙන්නේ නැතුව අපේ චිකන් ටික ගානට බැද ගන්න ඕනේ. දැන් අපි බලමු මේ වෙලාවේ අපේ චිකන් එක මෙන්න මේ විදිහට රන්වන් පාට වෙනකන් හොඳට බැදිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට චිකන් ටික බැද ගන්න ඕනේ. දැන් අපි බලමු අපේ බත් එක හදාගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම භාජනයේ රත් වෙන්න තියලා ඒකට පොල් තෙල් මේස හැඳි 2ක් පමණ එකතු කර ගන්නවා. 2මාරක්. ඔයා ටිකක් තෙල් අඩුවෙන් කන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේකට මේ වෙලාවේ බටර් චූට්ටක් පමණ එකතු කරගන්න. දැන් අපි තෙල් ටික හොඳින් රත් වෙලා තියෙන්නේ. දැන් අපි මේකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඉඟුරු සුදු ලුණු ටික හොඳට රන්වන් පාට වෙනකම් බැදෙන්න ඕනේ. දැන් අපි මෙන්න මේ විදිහට ඉඟුරු සුදු ලුණු ටික හොඳට කලවම් කරගෙන අපි කපාගත්ත එළවලු ටික ටික එකතු කරනවා. මුලින්ම අපි මේකට අපි කොටු හැඩයට කපාගත්ත කැරට් ටික එකතු කරගන්නවා. කැරට් ටිකත් මෙන්න මේ විදිහට එකතු කරගෙන අපි ගොඩාක්ම කැරට් බැදගන්නේ නැහැ. සාමාන්‍ය ගානට තමයි බැදගන්නේ. විනාඩි 2ක් 3ක් පමණ බැද ගන්නවා. එළවලු ටිකක් ගොඩාක් බැදුනහම අපේ බත් එකේ රසය ටිකක් අඩු වෙනවා. ඒ හින්දා අපි බාගෙට තමයි බැදගන්නේ. මෙන්න මේ විදිහට
විනාඩි 2-3ක් පමණ බැද ගන්නවා. ඊට පස්සේ දැන් අපි මේකට කපාගත්ත මාළු මිරිස් ටික එකතු කරනවා. මේ තියෙන්නේ අපි කපාගත්ත රතු ලුණු. එළවලු එකතු කරද්දී එකින් එක එකතු කරන්න. මෙන්න මේ විදිහට අපි කපාගත්ත ගෝවා දැන් මේ වෙලාවේ අපේ එළවලු ටික විනාඩි 3-4ක් පමණ හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් අපි මේ විදිහට අපිට අවශ්‍ය පරිදි ඒකට සීනි ටිකක් එකතු කර ගන්නවා. සීනි ටිකක් අපි එකතු කරගන්නේ අපේ බත් එකේ රසය තව ටිකක් වැඩි වෙන්න. මේ නාසි කුරාන් එක රෙස්ටුරන්ට් එකේ රසට ගන්න නම් අපිට සීනි ටිකක් එකතු කරන්න වෙනවා. මොකද එතකොට තමයි අපේ බත් එකේ රසය හරියටම එන්නේ. දැන් අපේ එළවලු ටික අපිට අවශ්‍ය ගානට හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් අපි මේකට අපි ගත්ත බිත්තර වලින් එකින් එක එකතු කරනවා. දෙකම එකපාර එකතු කරන්න එපා. ඉස්සෙල්ලාම එකක් එකතු කරලා ඉවරලා අපි පස්සේ අනිත් එක එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එළවලුත් එක්ක අපේ බිත්තර ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ විදිහට ඇලෙන්නේ නැති වෙන්න බිත්තරත් එක්ක අපේ එළවලු ටික හොඳින් කලවම් කරගන්නවා. දැන් අපි මේ වෙලාවේදී මේකට අපි හදාගත්ත සෝස් එක එකතු කරනවා. එකතු කරලා අපිට අවශ්‍ය පරිදි ලුණු මේකට අපි එකතු කරගන්නවා. ලුණු මේස හැන්දක් පමණ එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි හොඳින් කලවම් කරගන්නවා. දැන් මේ වෙලාවේදී අපිට බත් එක හදාගන්න ලෑස්ති කරගත්ත විදිහට මේකේ හොඳ සුවඳක් එනවා. මෙන්න මේ වෙලාවේදී අපි හොඳට බැදගත්ත චිකන් ටික එකතු කරගන්නවා. එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්න. මේ විදිහට විනාඩි 2ක් පමණ අපි කලවම් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි බත් එක ටික ටික එකතු කරනවා. බත් එකතු කරගද්දී ඔක්කොම එකපාර එකතු කරන්න එපා. ටික ටික එකතු කරගන්න. එකතු කරගෙන ටික ටික කලවම් කරගන්න. අපේ බත් එක හොඳට කලවම් වෙන්න ඕනේ. මේ විදිහට හැන්දෙන් අරගෙන එක පැත්තට පෙරලා හොඳට බත් එක කලවම් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති අපේ බත් එක හොඳට ඇවිත් තියෙනවා. රෙස්ටුරන්ට් එකේ රසටම අපිට මෙන්න මේ විදිහට නාසි කුරාන් එකක් ගෙදරදීම හදාගන්න පුළුවන්. මේක හදාගත්තන් පස්සේ මේක අපේ ගෙදරට අමුත්තන්ට පිළිගන්වන්න කලින් අපි මේකට බිත්තර බුල්සායි එකක් දාගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී අපේ බත් එක ගානට හදාගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට හොඳට කලවම් වෙලා තියෙන්න ඕනේ. දැන් මේ වෙලාවේදී අපේ බත් එකේ හොඳ සුවඳක් එනවා. ඔයාලා මේක හදලා බලන්න. ඇත්තට මේ බත් එක හරිම රසයි. දැන් අපි මේකට එකතු කරගන්නවා අපි කපාගත්ත බෙල් පේපර්. ලීක්ස් බෙල් පේපර් එහෙම අපි ගොඩාක් ටෙම්පරාදු කරගන්න නැහැ. එතකොට ඒ වගේ පාට එහෙම නැති වෙනවා. අපි ලස්සනට මේක තියාගන්න තමයි ඒව අන්තිමට එකතු කරන්නේ. ඒව එකතු කරද්දී ලිප් ඕෆ් කරලා මේ ටික මේ විදිහට එකතු කරලා කලවම් කරගන්න. ගොඩාක් වෙලා ලීක්ස් එහෙම ටෙම්පරාදු වෙනකොට මේ
අපේ බත් එකේ පාට එහෙම ගොඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ ලීක්ස් ටිකක් කොළ පාටට තියෙන්න ඕනේ. ඔයා ටිකක් සැරට කන්න කැමති කෙනෙක් නම් ඔයාලට පුළුවන් තව චිලි පේස්ට් ටිකක් මේ විදිහට එකතු කරගන්න. ඔයා ටිකක් සැරට කන්න කැමති නැති කෙනෙක් නම් එහෙම එකතු කරගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි හොඳින් බත් එක පැත්තකට කලවම් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති අපේ බත් එක ගොඩාක් ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ රෙස්ටුරන්ට් එකේ විදිහට අපි හදාගත්ත නාසි ගුරාන් එක. මෙන්න මේ විදිහට තමයි අන්තිමට බත් එක තියෙන්නේ. ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් මට ලයික් කරලා මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ